ඉතිං සියලු දෙනාම සුබ දවසක් කියල පිළිගන්නවා අපේ YouTube චැනල එකට. ඉතිං මාව හඳුන්වා දුන්නොත් එම මගේ නම විහග මදුමාල්. මමත් මේ YouTube චැනලගේ අදීන්දල වීඩියෝ කරනවා. ඉතිං ඔයාලට දෙයක් කියන්න තියෙනවා. අපි 2021ද අපේ දනිදවයිය කරා වීඩියෝ එකක් NVD එක කොහොමද හරියට ඉන්ස්ටෝල් කරගන්න කියලා අපේ කම්පියුටර් එකට නැරේට ඔන් කල්ලා ඉටවස් NVD ෆයිල් එක ඩවන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න හැටි අපිට 2021 විතර දැම්ම වීඩියෝ එකක්. එතනින් පස්සේ අපිට වීඩියෝ ටික අපිට ඉදිරියට කරගෙන යන්න බැරි වුණා ප්ලේලිස්ට් එක. ඉතිං අද ඉඳලා අපි ඔක්කෝම සම්පූර්ණයෙන්ම කරගෙන යනවා. ඒ කියන්නේ NVD එක ඉන්ස්ටෝල් කරන් පස්සේ අපේ දනිදුවය ටික කරානේ අපි එතනිදට පටන් ගන්නවා කරන්න NVD එක බේසික් නැවිගේෂන් ටික. ඊට පස්සේ අපි කොහොමද ෆයිල්ස් වල නැවිගේෂන් කරන්නේ ඒ කියන්නේ අපි NVD එක ඔන් කරපු ගමන් පළවෙනි වතාවට ෆස්ට් ටයිම් ඕන් කරන කෙනෙක් නම් NVD එක ඉන්ස්ටෝල් කරලා අපිට NVD එක එනවා වෙල්කම් ඩයලොග් එකක්. ඊට පස්සේ ඩොනේෂන් කරන්න කියලා ඒ වගේ ටිකක් එනවා. එතනින් අපිට ඕන සෙටින්ස් ටික කොහොමද හදාගන්නේ, අපි එතකොට ෆයිල්ස් වල නැවිගේට් කරන්න කොහොමද, ඒ වගේ සම්පූර්ණ විස්තර කියනවා. මොකද අපිට 2021 පස්සේ NVD එක ඉඳලා අපිට සම්පූර්ණයම කරගෙන යන්න බැරි වුණා. අද ඉඳලා අපි සම්පූර්ණයෙන්ම වැඩේ කරගෙන යනවා දිගටම. ඉතින් ඔයාලගෙන් ඉල්ලන්නේ දිගටම සබස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. අද ඉඳලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. මොකද ඔයාලට ගොඩාක් වටින වීඩියෝ ටිකක් අපි ඉස්සරහට ගේනවා. මොකද අපි මේ channel එක මෙතන ඉඳලා අපි ප්‍රෝග්‍රෑමින් කරන බ්‍රෑන්ඩ් කෙනෙක්. සාමාන්‍යයෙන් අපි දකින විදිහට ලංකාවේ කවුරුත් ස්ක්‍රීන් රීඩර් එකක් දාගෙන HTML කරලා තියෙනවා. HTML ඔය Windows වලට එන චූටි ප්‍රෝග්‍රෑමිං ලැන්ග්වේජස් කරලා තියෙනවා. VBA වගේම එතකොට එහෙම දේවල් කරලා තියෙනවා. ඉතින් අපි කරන්නේ හරියට Android app build කරන ඒවා, ඊට පස්සේ AI එක Windows app build කරන ඒවා, AI එකම අපිට Android Windows දෙකටම app build කරන ඒවා, ඊට පස්සේ cross platform application හදන්නේ, කියන්නේ Android and iOS. එහෙම programming languages තියෙනවනේ. අපි ඒව ගැන කියලා දෙන්න දිගටම බලාපොරොත්තු වෙනවා මෙතන ඉඳලා. ඒ වගේ අපි ඔයාලගෙන් ඉල්ලනවා මෙතන ඉඳලා subscribe කරලා ඒක වගේම ඔයාලගේ යාළුවන්ටත් share කරලා මෙතන ඉඳලා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. Check D. හරි, එහෙනම් අපි මෙතන ඉඳලා වීඩියෝ එක අපි දිගටම කරගෙන යමු. අද දවසේ කියලා දෙන්න තියෙන්නේ NVD එකේ ස්ටාර්ට් වෙද්දී අපිට පළවෙනි වතාවට ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ පළවෙනි වතාවට යූස් කරනකොටම NVD එකේ අපිට එනවා බේසික් නැවිගේෂන්. ඒ කියන්නේ සමාවෙන්න බේසික් ඒ කියන්නේ අපිට NVD එක රීස්ටාර්ට් මේ ස්ටාර්ට් කරනකොට ෂෝට් කට් හදන්න. එතකොට කීබෝඩ් එක තෝරන්න, ලැප්ටොප් කීබෝඩ් එකක්ද ඩෙස්ක්ටොප් කීබෝඩ් එකක්ද ඒ ටික තෝරන්න. ඒ විස්තර ටික තියෙනවා. ඊට පස්සේ NVD settings වලින් අර හැමෝම වගේ පාවිච්චි කරන eSpeak NG voice එකට දාගෙන ඊට පස්සේ අපිට ඕන ස්පීඩ් එක ගන්නට ඇඩ්ජස්ට් කරගෙන ඊට පස්සේ ඒ වැඩ ටික තමයි අද කියලා දෙන්නේ. ඊට පස්සේ අපි තව අද දවසෙත් කියලා දෙනවා ෆයිල්ස් වලට නැවිගේට් කරන්න කොහොමද කියලා. ෆයිල්ස් වල නැවිගේට් කියන්නේ කම්පියුටර් එකේ තියෙන ෆයිල්ස් වලට ඒ ෆයිල්ස් අතර යන්නේ කොහොමද, ෆයිල්ස් වලට ෆයිල්ස් ඕපන් කරන්නේ කොහොමද, ඊට පස්සේ ඒ වැඩ ටික අද දවසේ කියලා දෙනවා. හරි, එහෙනම් අපි මෙතන ඉඳලා කරගෙන යමු. මුලින්ම ඔයාලා NVD එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් Alt Control N ගහලා NVD එක ඔන් කරගන්න. හරි, දැන් මම මගේ NVD එක ඔන් කරගන්නවා. No item in. OB. Pause. Not checked. Pause recording checkbox not checked. Welcome. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ Use ඩයලොග් caps එකක් යනවා lock අපිට. keyboard lay. OK button. Options grouping.
Show this dialog when NVDA start. Use caps lock as an key. OK button. Option. OK button. Options grouping. Keyboard layout. Combo box desktop collapsed. Alt plus K. හරි මෙතන තියන්නේ NVIDIA එකේ ෂෝට් කට් හදන්න ඊට පස්සේ ෂෝට් කට් එක NVIDIA on off කරන ෂෝට් කට් එක හදන්න ඊට පස්සේ අපේ ඩෙස්ක්ටොප් කීබෝඩ් එකද ලැප්ටොප් කීබෝඩ් එකද කියලා හරියට බලාගන්න ඒ ටික මෙතන තියෙන්නේ දැන් මම මගේ විදිහට මේක සෙටප් කරගන්නම් දැන් මගේ අතේ තියෙන ලැප්ටොප් එකක් ඉන්න මෙතන කීබෝඩ් ලේඅවුට් එක මම දානවා මෙතන මගේ ලැප්ටොප් කීබෝඩ් කියන එකට දානවා මොකද මගේ තියෙන ලැප්ටොප් එකක් නිසා laptop. හරි මේක ලැප්ටොප් එකට දාලා මෙහෙම තියන්න ඊට පස්සේ වලට ඊළඟ අයිටම් එකට යන්න ඕනම් කම්පියුටර් කීබෝඩ් එකේ තියෙනවා ටැබ් කී එක ටැබ් එක එකපාරක් ඔබන්න Use caps lock as an NVDA modifier key checkbox not checked. Alt plus U. හරි ඊට පස්සේ මේ settings එක තියෙන්නේ use caps lock NVDA කියලා තියෙන්නේ ඒ කියන්නේ NVDA එකේ අපිට එක එක shortcut හදන්න තියෙනවා උදාහරණයක් විදිහට NVDA menu එක ගන්න ඕන නම් අපි එක ගන්නේ insert එක insert key එක ගහලා එන්න කුර ගහලා ඉතින් මේ use caps lock කියන එක ඒකට check එකක් දැම්මන් පස්සේ ඒකට tick එකක් දැම්මන් පස්සේ අපිට caps lock එක ඔබාගෙන එන්න කුර ගෙවුම් පස්සේ NVDA menu එක නාන්නේ වගේ තියෙන්නේ මේක ඔයාලගේ කැමති විදිහට මේක තෝරගන්න මේක මම මූට් කරන්න යන්නේ මේ විදිහටම තියෙන දින එක ටික එකක් දාන්න නැතුව insert key එකෙන් වැඩ ගන්න එක ලේසි ඊට පස්සේ ඊළඟ item එකට යමු tab එක ගහලා Start NVDA after I sign in checkbox checked. Alt plus A. ඊට පස්සේ මෙතන තියෙනවා start when NVDA I sign in කියලා ඒ කියන්නේ මේ කම්පියුටර් එක on වෙනකොටම සාමානෙන් NVIDIA එක ඔන් වෙන්නේ නැහැ මේක දැම්මන් පස්සේ මේකට Checked. මේක ස්පේස් බාර් එක ගහලා චෙක් කරාන් පස්සේ ටික් එකක් දැම්මන් පස්සේ කම්පියුටරේ ඔන් වෙනකොටම NVIDIA එකත් ඔන් වෙනවා එතකොට වැඩ කරගන්න ලේසි සාමාන්‍යයෙන් ටෝටලි බ්ලයින්ඩ් කෙනෙක් විතරයි නම් ලැප් එක යූස් කරන්නේ එතකොට එයාට වැඩ කරගන්න ලේසි ඊට පස්සේ මේකට මම හරියට දාගන්නවා ස්පේස් බාර් එක ගහලා tab එක ඔබලා ඊළඟ item එකට යන්න. Show this dialog when NVDA starts checkbox checked. Alt plus S. ඊට පස්සේ මේ show this dialog NVDA start කියලා දිනවා මේකෙන් කරන්නේ දැන් අපි NVDA එක on කරන වාරයක් ගන්න මේ welcome dialog එක Welcome to NVDA. Welcome. ඔන්න ඕක එනවා නිතරම ඒ මේක බුවන් පස්සේ Show this dialog. show this dialog කියන එක බුවන් පස්සේ වෙන්නේ මේක එන්නේ නැහැ මේක එන්නේ කොහොමද කරදරයක් යන්නේ ඒක නැති වෙනවා මේ ඊට පස්සේ මේක මට වැඩන්න නැති හින්දා මේකත් අන්චෙක් කරගන්න ඕනේ ඒක කාටවත් එහෙම වැඩන්නේ මේක ඔයාලට වෙනස් කරගන්න ඕන settings එකේ උඩම general එකේ පොඩ්ඩක් වෙනස් කරගන්න ඒක නිසා මම මේක අයින් කරනවා මේකේ තියෙන ටික් එකේ ස්පේස් බාර් එක ගහලා Not checked. හරි ඊට පස්සේ අපි යන් ඊළඟ item එකට OK button. ඊට පස්සේ මෙතන දෙනවා OK කියන එකක් ඒකෙන් මෙතනදී අපි settings හදාගත්ත settings ටික් දාලා ටික් අයින් කළා හදාගත්ත settings ටික මෙතනින් තියාගන්න කියන සේව් වෙන්න තමයි මෙතන ඕකේ කියලා බන්න ඉතින් මම මේ ඕකේ එක ඔබනවා NVDA usage data collection dialog. In order to improve NVDA in the future, NV Access wishes to collect usage data from running copies of NVDA. Data includes operating system version. ඊට පස්සේ මෙහෙම විස්තරයක් එනවා ඊට පස්සේ මේකට අපි Yes දෙන්න button. ඕනේ No button. මේක වැඩන්න නැති නිසා මේකට අපි නෝ එක දෙන්න ඕනේ ඒක නිසා ටැබ් එකකින් නෝ එක හොයාගෙන ගිහිල්ලා මම නෝ එකට ටික දෙනවා Remind me later button. Alt plus L. Yes button. Alt plus Y. No button. Alt plus N. දැන් මෙතන තියෙන්නේ නෝ කියලා දැන් නෝ එක උඩ නෝ එක තීදි නෝ එක උඩ එන්ටර් කරනවා OBS Studio. Start. හරි ඊට පස්සේ මේ De- අපිට සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් ඊට පස්සේ අපි යන් ඊළඟ පියවරට ඊළඟ පියවරේ තියන්නේ අපි හැමෝම පාවිච්චි කරන ESPEAKNG voice එක අපි සාමාන්‍යයෙන් ඔය මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන ESPEAKNG app එක අන්නේ voice එකට දාගන්න හැටි තමයි කියලා දෙන්නේ default එන්නේ මේ narrator voice එක ඒ voice එක වෙනස් කරගන්න ඒ කියන්නේ ඒ voice එකට කැමති නැත්නම් ඒ voice එක අපිට වෙනස් කරගන්න පුළුවන් ඊළඟ step එක විදිහට තියන්නේ හරි අපි එහෙනම් මේ ඒක කොහොමද කරන්න කියලා බලමු මුලින්ම දැන් මෙතන ඔයාලා desktop list එකේ ඉන්නේ This PC. this PC එහෙම විස්තර දැන් මෙතන desktop list එකේ ඉන්නේ දැන් මෙතන ඔයාලා
ඒකැන NVDA කිය එක ඔයාලා අතන සෙටිංසල කැයස් කැප්ස්ලොක් එක දැම්මි නැතුව සාමාන්‍ය විදිර තිබ්බනං කම්පියුටරේ කීබෝඩ් එකේ තියෙනවා ඉන්සට් කෙල කිය එකක් ඉන්සට් කීක ඔබාගෙන එන්න කොරගහන්නනේ ඉන්සට් එක කියන්න අප සාමානෙන් ස්ක්‍රීන් රේඩ එකත්දාගෙන පවච්චි කරද්දි අපේ ඉන්සට් එක් කියලා හඳුන්වන්නේ සාමානෙන් NVD කියක අපිට ඉන්සට් කියක බාගන්න ඔන්නම් ඉන්සට් කියකම NVD කියක දෙපාර ප්‍රස් කරනවා එතකොට තමයි ඉන්සට් එක වදින්නේ දැන් මම මෙතන NVD කියක බාගෙන එන්න කොර ගහනවා ඊට පස්සේ NVD මෙනු කියල එකක් කෙනවා NVDA menu. හරි ඒරස් මෙහමවා ඊට පස්සේ දැන් අපිට යන්න ඔන්න මෙතන NVD සෙටිංස් එකට දැම්ම එක පාරක් මෙතන ඩවන්් එරෝ කියක ඔබනවා පහලට ඉතල කැඳල දන්නේ කම්පියුටරේ ඩවන්් එරෝ කියක ඔබනවා Preferences sub menu P. ඉටස මෙතන ප්‍රෆන්සස් කියලෙනවා ඉරස මම මෙතන රයිට්ටරවෙක් ගහනවා Settings. ඉරස මෙතන සෙටිංස් කියල එකක් කෙනවා ඒ ප්‍රෆන්සස් එක ටුටිගම් පස සෙටිංස් කියල එකක් කෙනවා ඒ සෙටිංස් කෙනෙකුට මං එන්ට කරනවා මෙහෙම NVDA settings, general, normal configuration, dialog, categories. ඒටස මෙහම කැටගරීස් කියල මෙහෙම ලිස්ටයක් කෙනව NVD සිටිංස් එක ලෝඩ් වෙලා ඉතින් උඩින්ම තින්නේ General 1 of 17. ජෙනරල් කියන එක අපි දැන් ජෙනරල් කියනෙකට මේ යන්නන පියන්නන්න ස්පීච් කියනකට ඒකට එන්න ඩවන්් එර ගානකී බොඩ් එක ඩවන්් එරෝකී එක ප්‍රස් කරනවා Speech 2 of 17. හරි දැම් මෙතන ස්පීච් කියන ටැබ් එකට අපි වැඩ තින්න දැම් මෙතන අපිට දැන් ඕන බොයිස් එක මාරු කරගන්නනේ ඒක නිසා මෙතන දැන් අප එක පාර ටැබ් කී එක පාරක් ප්‍රස් කරනවාය Speech property page. Synthesizer grouping. Edit read only multi-line Windows 1 core voices. හරි ඉට පස්ස මෙතන මේ වගේ පෙනවා ඉට සබ මෙතන තව පාරක් ටැබ් එක් හල මෙතන චේජ් කියනක හොයා ගන්න ඕන Change. Button Alt plus H. හරි මේ චේන්ස් කියනකුට මං එන්ට කරනවා Select synthesizer dialog. Synthesizer. හරි ඉඩවස මෙතන මේ වගේ විස්තර මීටවස මෙතන සිලෙක් සින්තසයිස කියල වැටෙනවා ඊට පස් අප මෙතන දාගණ්ඩවනි අපේ අපෙරකෙන් නොයි ඩවන්්ඩරයකුණේ කෝමරක් ගිහිල්ලා හොයාගන්න ඕනේ ඊස්පීකෙන්ජී කියන ඒක තියෙන්නේ අපෙරෝ එක දෙපාරක බොම් පස් ස්පීකෙන්ජී කියර තියෙනවා මන්දැන් අපෙර කොබනවා Microsoft Speech API version 5. ඕක නැමෙයි eSpeak NG. ඊස්පීකෙන්ජී ඔය තින් ඊස්පීකෙන්ජික මම මේකුට එන්ට කරනවා ඒටවස් අපිට වොයිස් එක මාරු වෙනවා සාමානයෙන් විඩියෙන් කට්ටේ දාගන්න වොයිස් එකටම NVDA settings. Speech normal configuration dialog. Speech property page. Synthesizer grouping. හරි ඉර්වස මේ ආය සෙටිංස් එක අපි හිටපු ස්පේස් ටැබ් එක ස්පේස් ටැබ් එකටම දැන් අපි ලොක් වෙලා තියෙනවා දැන් අපි මෙතනින් ඊළඟට කරන්නේ NVD එකේ තියෙන ස්පීඩ් එක අඩු වැඩි කරගන්න ටික අපි දැන් මේක ස්පීඩ් එක හදාගන්න ඕන නම් එතන එක පාර ටැබ් එකේ හොම් පස්සේ Voice combo box English Great Britain. මෙතන වොයිස් කියලා තියෙනවා කැමති නම් ඔයාලට පුළුවන් මේක සිංහලට සිංහල පාවිච්චි කරන කට්ටිය පාවිච්චි කරන්න කැමති නම් එස් අකුර ගහන්න එතකොට සිංහල කියලා එනකන් එස් අකුර ගහන්න Spanish style. දැන් මම මේ එස් අකුර බන්නේ Spanish Latin America. Sinhai. SHAN Sinhala. හරි දැන් මේ තියෙන සිංහල වොයිස් එක සිංහල වොයිස් එකේදී කම්පියුටර් එක ඉංග්ලිෂ් වලින් තිබ්බට අපිට දැන් ඔය අංක කියනකොට ඒ කියන්නේ දැන් හිතන්නකො අපි ලියනෝ කියලා නෝට් පැඩ් එක 1.1 කියන්නේ 10නේ එතකොට දැන් අපි ඉංග්ලිෂ් එකේ තිබ්බොත් මේ අංකය කියවන්නේ 10 කියලා සිංහලෙන් තිබ්බොත් එහෙම මේක කියවන්නේ 10 කියලා එහෙම තමා තියෙන ඊට පස්සේ ඉමෝජිස් කියවනකොට එතකොට අපිට එන්නේ ඒ කියන්නේ අපිට සිංහල දාලා තියදී ඉමෝජිස් කියනකොට එන්නේ සිංහලෙන් ඉමෝජිස් සිංහලෙන් නම් මමත් ඉමෝජිස් හරියට දන්නේ නැහැ ඉංග්‍රීසි වලින් තමයි පාවිච්චි කළා ඒක නිසා ඔයාලගේ කැමැත්ත අනුව ඒක වෙනස් කරගන්න මම මෙතන දාගන්නවා ඉංග්‍රීසි වලට දාගන්න ඒක බැරි වෙලා හරි ඔයාලගේ තියෙක වෙනස් වුණොත් වෙනස් වෙලා ඉංග්‍රීසි එකට දාගන්න ඕන නම් ඔයාලා ඊයකොර ගහනකොට තියෙනවා ඉංග්‍රීසි ග්‍රේට් බ්‍රිටන් කියලා එකක් ඒක තෝරන්න ඕනේ English Caribbean. ඕක නෙමෙයි English Great Britain. හරි ඔය තින් ඉංග්‍රීසි ග්‍රේට් බ්‍රිටන් කියන එක ඊට පස්සේ ඕක හොම්ම තියෙනවා ඊට පස්සේ මේක උඩ එන්ටර් කරන්න දෙයක් නැහැ මේක අපි වොයිස් එක හදලා අපිට ඇප්ලයි කරන්න විතරයි තියෙන්නේ
ඊළඟට අපේදර තව ටැබ් එක පාර ගෙවම් පස්ස තියනවා Variant. Combo box max collapsed alt plus A. මෙතන වේරියන්් කිය තියෙනවා වේරියන්ට් එක වොයිසස් ගොඩාත් තියෙනවා ගොඩක් පොයිස් තියෙනවා තමන්ට කැමති ොසිටදා ගන්න පුළුවන් මෙතන උඩින්ම අපි බල මෙතන තියෙන වොයිස් ටිකක් මම පෙන්න්නම් Non. මෙතන නොන් කියල වොයිස ගතින එක ඒක මේ අර අපේ ෆෝන් එක අපි පවච්චි කරන්න ස්පීකෙන් ජීක වගේ Rate. Cyber 30 alt plus R. Variant. Combo box non collapsed. හරි ඊට පස්සේ ඔය වගේ තමා තියෙන්නේ මේ නොන් කියන එක ඉටස මේ වොයිස එක Adam. Rate. Variant. Voice. Combo box English. Rate. Variant. Combo box Adam collapsed. ඉටසමන් ඩව් එක ගහලා ඊළඟ වොයිස එකට දානවා බලන්න Alex. මේ ඇලික්ස් කියන වොයිස් එක Void variant. Combo box Alex collapsed alt plus A. ඉටස මේ ඇලික්ස් කියන වොයිස් එක ඉටසමන් ඩව් එක ගහලා ඊළඟ වොයිස් එකට දානවා Alicia. මේ ඇලීෂා කියල වොයිස් එකක් මේකත් මම් පොඩ්ඩක් පෙන්න්නම් Voice. Combo box English rate written collapse voice. Mary rate. Cyber variant. ඉටස ඒ වොයිස් එක මේ වගේ තියන්න තව වොයිස් ඩව්නර එක ගාගෙන ඇදදිවලට ගොඩක් වොයිසිස් තියනවා අපේරක ඩව්නර එක ගහලා තමන්ට කැමති වොයිස් එක තෝරගන්න පුළන් මට හොරු Mail. මැක්ස් වොයිස් එක මැක්ස එක මං දාගන්න දැම්තරින් එම කුරෝ බල හොයාගෙන Mail. 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 More. Mario. Max. හරි මැක්ස එකට දාගත්තයි ටසේ අපි දැන් මේක රේට් එක රේට් එකන් ස්පීඩ් එක ස්පීඩ් එක වැඩි කරගන්නේ දැම් මේක ඔයාට කැමතිනම් මේ වොයිස් එක වෙනස් කරගන්න පුළුවන් නැත්තං මෙතන ටැබ් එකවම් පසිදින රේට් කෙල එක Rate. Cyber 30 alt plus R. හරි මෙතන රේට් කෙලගත්තින මෙතන රේට් එක ඩිෆෝල්ට් එන්නේ 30 එකැන තිහට මෙතන රේට් එක තමන්ට කැමතිනම් ලෙෆ්ටර් රයිට්ටර එකයි ගහලා අඩු වැඩි කරගන්න පුළුවන් 20. මේ තියන රේට් එක බින්දුවට දාලා 0. ඊට පස්සේ මෙතන රයිටර ගහලා අපිට මේක වැඩි කරගන්න පුළුවන් 20, 24, 25, 26, 27, 28, 29, 30, 29, 30. මේ තියන්නේ තිහට තියන්නේ මං ස්පිට චුට්ටක් වැඩි කරගන්න 35 වගේ දාගන්න මේ රයිටර එක බලා 31, 35. හරි 35 දාගත්තයින් වීඩී ස්පීඩ් එක ඊට පස්සේ ඊළඟට තියෙනවා ඔප්ෂන් එකක් ස්පීඩ් එක මෙහම හදාගෙන ඊළඟට තියෙනවා ටැබ් එක ගහගෙන ඊටමට ඒ පාර ටැබ් එක ගෙවම් පස්සේ Rate boost checkbox not check. මේ තින් රේස් රේඩ් බූස්ට් කියල මේකට ස්පේස් මේක චෙක්කරත් එහෙම ස්පීඩ් එක 100ටම වැඩි වෙනවා This time alt plus D. Rate boost checkbox alt plus D. ඔන්න ඔය වගේ වැඩි වෙනවා ඒක අවශ්‍ය නැති නිසා මට උපරිම ස්පීඩ් එක හුරු නැති හින්දා මම මේක අයින් කරනවා ඊටසේ ඩිෆෝල්ට් එන දැන් අපි මාරු කරපු ස්පීඩ් එක තියෙනවද බලන්න shift එක ඔබාගෙන ටැබ් එක ගන්න එතකොට previous item එක රීඩ් කරනවා අපි අර ෆෝන් එකේ වම් පැත්තට ස්වයිප් කරන්නේ ඒ වගේ Rate. Cyber 35 alt plus R. ඊට පස්සේ ඔහොම විස්තරයක් NVDA set. OBS. OBS. Pause recording check. Start virtual. Pause not check. And හරි ඊට පස්සේ අපි ටැබ් එක ගෙවුවම් පස්සේ මෙන්න මේ වගේ item එක අපිට තියෙනවා rate boost checkbox not රේඩ් බූස්ට් එක අපි බැලුවා pitch. Cyber 40 මේ alt. පිච් එක මෙතනින් පිච් එක තමන්ට කැමති විදිහට දාගන්න පුළුවන් මේක ටිකක් වැඩි කරාම පිස්සු වගේ මම වැඩි කරලා පෙන්නන්නම් ඒක 100ටම වගේ 0. මේ බිඳුව 100. මේ 100 Inflection pitch. Rate boost checkbox not checked alt plus D. Pitch. Cyber 100 alt plus B. හරි මේ පිච් එක කැමතිනම් වෙනස් කරගන්න පුළුවන් තමන්ට කැමති විදිහට 99, 98, 97, 96, 95, 94, 93, 92, 91, 90, 89. හරි ඔය විදිහට පිච් එක තමන්ට කැමති විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන් දැන් මෙතන ඩිෆෝල්ට් ආවේ 40 නිසා මම 40 40 ඔව් 40 62, හරි 40 49, 40. හරි 40 දාගත්ත ඩිෆෝල්ට් එක මට හුරු විදිහට ඒක තමන්ට කැමතිනම් ඒක වෙනස් කරගන්න පුළුවන් ඊට පස්සේ අපි තව පාරක් ටැබ් එක ගෙවුවම් පස්සේ Inflection. Cyber 75 alt plus I. මෙතන ඉන්ෆ්ලෙක්ෂන් කියලා එකක් තියෙනවා මේක වොයිස් එකේ ඉන්ෆ්ලෙක්ෂන් එක තොර මම මේක වැඩි කරලා පෙන්නන්නම් 100. මේක 100ට දැම්මම පස්සේ මේ වගේ වොයිස් එක කියවන්නේ රීඩ් කරන්නේ Pitch. Cyber 40 alt plus B. Inflection. Cyber 100 alt plus මෙතන I. ඉන්ෆ්ලෙක්ෂන් එක තියෙන්නේ 100ට දැම්මම මේක බිඳුවට දාලා පෙන්නන්නම් 0. මේ තියෙන බිඳුවට Pitch. Cyber 40 alt plus B. හරි ඊට පස්සේ මම ඩිෆෝල්ට් ආවේ 75 නිසා මේක 75ට දාගන්නවා මේකේ මේ අයිටම් එකේ මට වැඩක් නැහැ
මම මේක 75ට දාගන්නවා 75. හරි මේක 75ට දාගත්තම ඩිෆෝල්ට් එක ඊට පස්සේ අපිට මේ අයිටම් ටික ඔක්කොම පෙන්වන්න අවශ්‍ය නැති නිසා මම මෙතනින් ඕනම ටික විතරක් දැන් කියාගෙන යන්නම් ඉක්මනට Volume. මෙතන වොලියම් එක තමන්ට කැමති විදිහට වැඩි කරගන්න පුළුවන් තමන්ට කැමති විදිහට OB not NV. හරි මෙතන වොලියම් එක අඩු වැඩි කරගන්න ඊට පස්සේ මේ විදිහට තියෙනවා ඒක කැමති නම් වෙනස් කරගත්තා. එහෙනම් නැත්නම් කම්පියුටරෙන්ම වොලියම් එක අඩු වැඩි කරනකොට වොලියම් එක NVIDIA වොලියම් එක අඩු වැඩි වෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ. Automatic language switching when supported. Checkbox checked. මේක ඩිෆෝල්ට් එන්නේ චෙක් එක ඔටෝමැටික් ලැන්ග්වේජ් එක ඩිටෙක්ෂන් එක Automatic dialects punctuation / symbol level. Combo box sum collapsed. මේක සම් එකට දාගන්න පංක්චුවේෂන් කියන එක නැත්නම් මේක All. මෝස් කියන එකක් තියෙනවා ඕල් කියන එකක් තියෙනවා එතකොට මේකේ Trust තියෙන voices language when prose punctuation. මෙතන හැම එකක්ම ඒ කියන්නේ කමා තියෙනවා ඩොට් තියෙනවා ඒව හැම එකක්ම කියන ඒක නිසා මම මේක සම් එකට දාගන්නවා Trust Unicode normalization. හරි ඊට පස්සේ ඒ සෙටින්ස් Report ටික normalized හදලා ඉවරයි ස්පීච් එකේ තියෙන සෙටින්ස් ටික හදලා ඉවරයි ඒක නිසා දැන් මම මෙතන ඇප්ලයි බටන් එක හොයා ටැබ් එක ඔය හොබාගෙන ගිහිල්ලා ඇප්ලයි බටන් එක හොයා ගන්නවා Delayed discrete capital A cap B for use spelling modes. Okay, cancel apply button alt. හරි ඇප්ලයි කියන බටන් එක මෙතන තියෙනවා මම මෙතන ස්පේස් එක ප්‍රෙස් කරනවා ස්පේස් කී එක Rest categories. List. හරි ඊට පස්සේ මෙතන අපිට ස්පීච් කියන එකේ සෙටින්ස් ටික අපි හදලා ඉවරයි ඊට පස්සේ අපි ඊට පස්සේ කීබෝඩ් එකේ ටයිප් කරනකොට හදන්න ඕනේ සෙටින්ස් වගේක් තියෙනවා ඒකත් අපි පොඩ්ඩක් බලමු Keyboard. දැන් මම මෙතන ඩවුන් එරර් එක ගහගෙන කියලා කීබෝඩ් සෙටින්ස් එක හොයාගන්නවා Keyboard 6 of 70. හරි මේ තියෙන්නේ කීබෝඩ් කියන එක ඊට පස්සේ මෙතන Keyboard property page. Keyboard layout. මෙතන කැමති නම් ඔයාලට අතන වෙල්කම් ඩයලොග් එකේ ඔයාලට වැරදුනා නම් ඒ කියන්නේ කීබෝඩ් එක ලැප්ටොප් කීබෝඩ් එකද ඩෙස්ක්ටොප් කීබෝඩ් එකද කියලා එතන වැරදුනා නම් මෙතන ලේඅවුට් එක වෙනස් කරගත්තා. හයි අපේ එක ඩවුන් එකයි ඔබලා. Desktop. Laptop. හරි මට වැරදුන්නේ නැහැ නේ. ඒක නිසා මම මෙතන ලැප්ටොප් කීබෝඩ් එක තියාගන්නවා. ඊට පස්සේ දැන් අපි මෙතනින් හදන්න තියෙන සෙටින්ග්ස් ටික හදාගමු. Select NVDA modify keys list alt. මෙතනින් කැමති නම් අපිට NVIDIA modify key එකක් හදාගන්න පුළුවන්. No caps lock checkbox not checked. මේ ඩප් එකනේ ඩවුන් එකනේ මෙතන නැවිගේට් වෙන්නේ මේ caps lock එක. Numpad insert checkbox checked. මෙතන numpad insert එක තියෙන්නේ. Insert checkbox checked. මෙතන insert key එක තියෙන්නේ. දැන් මම මෙතන මේ දෙකට හරියට තියාගෙන caps lock එක අයින් කළා caps lock එකේ default අයින් කළා නෑ ඒක නිසා මම මේක මෙහෙම තියෙනවා. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ ඊළඟ settings එක තමයි Speak type characters. Combo box only in edit. මේක speak type characters ඒක New ඒක notification. ඒක default ඉන්නේ Speak typed characters. Combo box only in edit controls collapsed alt plus. only in edit control කියන එකට එන්නේ ඒක එහෙම එහෙම ඒක එහෙම තියන්න එක වෙනස් කරන්න එපා Speak typed words. Combo box off collapsed alt. මේ speak type word කියලා එකක් තියෙනවා Only in edit controls. ඒකත් මම දාගන්නවා Only in edit. only in edit control කියන එකට එතකොට මට ලේසි ඊට පස්සේ අපි notepad එකේ type කරන හැම එකක්ම Run dialog. Notepad text desktop මෙන්න මේ වගේ. untitled. Notepad E L L O space O N. අපිට හැම එකක්ම කියවන්න And- එතකොට අපි ටයිප් කරන වර්ඩ් ටික කියවනවා ඊට පස්සේ මම මේක only in edit control එකට තියාගන්නවා All. Speech interrupt for typed speech interrupt for enter key checkbox checked alt plus N. Allow skim reading. Beep if typing lowercase letters. Speak command keys checkbox not play sound for spelling errors while typing checkbox checked alt. කැමති නම් මේක on කරලා තියාගන්න මේ speak Play sound for play sound for spelling error කියන එක. එතකොට spellings තමන් වචනයක් හැබැයි මේක ගොඩක් support කරන්නේ English වලට විතරයි. අකුරක් ඒ කියන්නේ letter එකක් මෙතන අපි දැන් වචනයක් word එකක් ගහගෙන යනකොට අපි දැන් හිතමුකෝ hello කියලා ගහනවා කියලා. එතකොට hello කියලා normal එකේ type කරනකොට HELLO නේද? දැන් මෙතන ඔයාගේ තියෙන වැරදිලා HELO කියලා බෙදුනොත් එහෙනම් මෙතන පොඩි සද්දයක් ඇහෙනවා run no desktop untitled no A E L O space ඔය ඔන්න ඔයගේ පොඩි සද්දයක් ඇහෙනවා space. ඒ සද්ද ඇහෙන්නේ ස්පෙලිංස් එක වැරදි කියලා කියන්න ඒක නිසා මේක ඔයාලා ඔන් කරලා තියාගන්න එතකොට ලේසි ඉංග්‍රීසි වලින් මොනවා හරි type කරනකොට Handle keys from multiple key press type OK to cancel. හරි ඊට පස්සේ මෙතන settings ටිකත් හදලා ඉවරයි ඊට පස්සේ මම මෙතන apply button එකට space එක ඔබනවා Categories. List all. Mouse 7 off. Review code. Mouse 7. Input com. හරි ඒ විස්තර ටික තමයි මෙතන තියෙන්නේ දැන් මම මෙතන ඔක්කොම settings ටික හදලා ඉවරයි ඒක නිසා මෙතන කොට ඕකේ ඕකේ ඔබනවා
OBS Studio. හරි ඕකේ කොබ්බුවන් පස්සේ අප ඩෙස්ටප් ලිස්ට එකටෙනවා ඩෙස්ටප් ලිස්ට එකටෙනවා ඉටස මෙතන ඩෙස්ටප් ලිස්ට එක අපට නැවිගේට් කරන්න තින්න සරලම් විදිහට අපේ මේ Recital in 1 of 16. ලෙෆ්ටරෝ රයිටරෝ අපේරෝ ඩවන්් එරෝ ඒක ඉස්සලින් තම ඩෙස්ටප් නැවිගේට් කරන තින්නේ Control panel 3 of 16. Recite this PC for advanced download it, advanced installer, any best web OBS, Vihanga. ඔන්න ඔය වගේ තින්නේ දැන් ඔයාට මෙතන මයිටම් හොයාගන්න බැරිනං දැන් වාට දිස්පිසික මෙම කියල හොයාගන්න බැරිනං ජිස්සකුර දිස්පිසි දිස් කියල පටන්ගන්නේ ටීයකුරෙන්නේ දැන් ඇතකොට අපිදර ටීයකුරට හනවා ඉස ටියකුරින් තිී නැප්ටික කියනවා එක පාර ටියගෙවන් පස්සේ This PC 4 of 16. දිස්පිසි කියලගෙනවා එටස මං මෙත තව පාර ටියගෙහොම් පස මගේ මුකුත් කියන්නේ මොකද මගේ මුකුත් ෆයිස් නැති නිසා සොරි ඇප්ලිකේෂන් නැති නිසා මගේ තින් ටියකුරෙන් ට්‍රස් බාරකට දාලා දිස්පිසික විතරයි දිස්පිසිකට ඉටස්සේ යන්න ඕන්න මෙම TSPC file. හරි ඉටස මෙතන දිස්පිසිකටාවා දිස්පිසි එකේ තමන් හදතින පාටිෂන් ටික මෙතන පෙන්න්නනවා මෙතන පාටිෂන් වලට වින්ඩෝස් 10 එකක් වගේ නං පාටිෂන් වලට ලෝකල් ඩිස් සී ලෝකල් ඩිස් දී ඒවට යන්න තියන්නේ ඩවන්නර ගහගෙන ගිහිල්ලා ඉටස්සේ එතන තියෙනවා එතනින් තමා ලෝකල් ඩිස්සී එතන එකස ලෝකල් ඩිස් දී ඉටස ලෝකල් ඩිස් ඒ වගේ තින්නේ දැ වින්ඩෝ සිලවන් ගියස කෙනෙක් නම් මෙතන ලෙෆ්ටරෝ රයිටර එක හම පස්සෙර CD එක නිකම්ම පෙන්න්නවාර ඩවන්ලෝඩ් ෆෝල්ඩ එක 3D විව ඒවා මේක එලියට දාලා නෑ මේක ඔක්කොම් පාර්ෂන් ඇතට තින්නේ Local disk D. Local disk C. ඔය වගේ පෙන්නවා ඉටසේ ඕන ෆයිල් එකක් තමන්ට කැමති ෆයිල් එකක් හොයාගන්න ඔන්නම් ලෝකල් ඩිස් ඩ එකට ගිහිල්ලා සේව් කල තියන්න පාත් එක කියන්නේ ෆයිල් එක සේව් කල තියෙන තැන මතකයිනම් දැම්මට හොයාගන්නන මගේ සිින්දු තියන ෆෝල්ඩරේ ඒකට මම කරන්නේ දැන් මටේ මේ සිින්දු දාර තියෙන ෆෝල්ඩ එක තැන මතකයි නං මම දැන් ඒ පාත්තකරනවා පාස්කට දිහත් මම කියන්නම් දැම් මෙතන දිස්පිසික ඕපන් කරපු ගමම්ම අපිට එන්නේ ලෝකල් ඩිස් සී කියලා දැම්ම මෙතන මගේ සිින්දු තියෙන ෆයිල් එකට යන්න මෙහෙම මෙතන ලෝකල් ඩිස් ඩී කියන එකට එනවා Local disk D. හරි ලෝකල් ඩිස් ඩීකුට යන්න ඔන්නම් මෙහෙම එන්ට කියක ඔබන්න ඕනි Items view list. හරි ඉරස හොම දිස්පිසිකාවා දැම් මෙතන සොරි මේ ලෝකල් ඩිස් ඩඒකාවා ඉට පස්සේ මෙතන මගේ තිරෝ මියසික් කියල ෆෝල්ඩ එකක් Download 2 of 30. Downloaded songs. Flutter test for gold 5. දැම් මෙහෙම එකින් එක ෆයිල්ස් වලට අපේරෝ ඩවන්නරෝ ගහල යන්න අමාරුයි නං ෆයිල් එකේ නම පටන්ගන්න මුල්ලකොට ප්‍රස් කරනම් හරි දැම් මෙතන මගේ මම කිව්වන මගේ තියෙන මියසික් කියලා ඒක නිසා මම මෙතන එම්මකුට ප්‍රස් කරම් පස්සේ මියසිකයට එන්විඩික නිකම්ම නැවිගේටල යනවා Music 9 of 13. හරි මෙතන මියසික් කියනක දැම් මගේ ආවා දැම් මේ මියසික් කියනක උඩ මං එන්ට කරනවා Items view list. ඉරස මගේ මියසික් ෆෝල්ට ඇතුළි තව ෆෝල්ඩස් තියෙනවා Selected. Beat background music 1 of 5. බැක්ග්‍රවන්් මිස් කිය තියෙනවා Beat stacks 2 of DJ 5. My ඔය වගේ තියනවා දැම්මට මෙති යන මයි සෝන්ස් කියන ෆෝල්ඩ එකට එක නිසාමං අයත් පරක් එම්ම කරබනවා නැත්තං ඩවන්නර එකහගෙන නිල් හොයාගන්නවා beat stack DJ 5. My songs 4 of 5. හරි මෙතින් මයි සෝන්ස් කෙනෙක් මේකුට Items. එන්ට කරම් පස්සේ මගේ ඒසින් ඒ ඇතුරෙත් තව ෆෝල්ඩ සිනවා මගේ Bit punch I had a curry I cut DJ. DJ songs 3 of 7. මේ DJ සෝන් English songs. ඉංගලිස් My DJ 5. ඔහම තියෙනවා ඉතින් මට දැම් මෙතරින් හොයාගන්න ඕනේ ඕල්ඩ් සෝන් කියනක මම මෙත ඩවන්නර විගහල ගිල්ල ඕල්ඩ් සෝන් කෙනෙක හොයාගන්නවා Punch up DJ songs. English songs. My DJ 5. New songs. Old songs 7 of 7. හරි මේ තින්න මගේ ෆයිල් එක මං හොය ෆෝල්ඩර එක මෙච්චර වෙලා හොය ෆෝල්ඩර එක මේක මං එන්ට කරවා Items view list. ඉරස් මෙතනම ඔක්කෝ මගේ සිින්දුවක පෙන්න්න මගේ සිින්දුරික මෙතන පටන් පෙන්න්නනවා දැන් අපි මෙතන අපිට කැමති සිින්දුව හොයාගන්න ඔන්න අපේරගෙන ඩයුන්නර එකුණේ ගිහිල්ලා කැමති සිින්දුව හොයාගන්න පුළුවන් Chandana Leonora Chit. Chandana Leonora Chit. Wastu Wheeler. Watu Together and Masita Miru Kalpana. Bandarata Uga Giekatu Bandara. Unity Band. Maria. Unity Band. ඔය වගේ සිින්දු ලිස්ට එක තියෙනවා දැම්ම මට මෙතනින් හොයාගන්න ඕනි ඔයාට මෙතනින් මෙහෙම හොයාගන්න අමාරුනම් ඕන සිින්දුවේ ටයිටල් එක එක සිින්දුවෙන් නම තියෙන අකුර තින්න ඒ අකුර ප්‍රෙස් කරාම හරි
දැම මෙතන 100කට ප්‍රස් කරන්න එතකොට මගේ බලමු මොකක්ද දෙන්නේ කියලා Chandrail Kafera with හරි ඔහොම එක ඔහොම සිින්දුවත් තමා මගේ එන්නේ ඒඩසේ එහෙම තමා මේ ෆයිල්සරට නැවිගේට් කරන්නේ මේ වගේ දිස්පීසිකට කියල හැම ෆයිල් එකටම නැවිගේට් කරන්න ඔන්නම් මේ විදිරි කියල තමා නැවිගේට් කරන්න ඕන අපේරයකුණු ඩවන්රකුණ දැම්ම කියයාදීපු විදිහට එතන මොකර ප්‍රශ්නයක් තියෙනවන කමෙන් සෙක්ෂන් එකට දාන්ඩ කමෙන් සෙක්ෂන් එක දැම්ම පස්ස කමෙන්ට් එකෙන් අපි රිප්ලයි කරන්නම් ඊට පස්සේ දිස්පීසික තින හැම ෆයිල් එකටම නැවිගේට් කරන්න මෙහෙමයි ඉටසේ විඩිය එක මේ හැම ෆයිල් ඒකම තවර නැවිගේට් කරන්නේ මේ විදියට දැන් ඔයාට මේ දිස්පීසික තමන් ඉන්න ෆයිල්ස් එකින් බැක්වෙන්ඩ ඔන්නන් එකනවා ඉන්න ෆයිල් එකින් බැක්වෙන්ඩ ඔන්න දැම් මෙහෙම ෆයිල් ෆයිල් ලිස්ට එක තිනවන දැන් මේ ෆෝල්ඩ එකින් වාට බැක් වෙන්න ඔන්නම් බැක් ස්පේස එක පාර ප්‍රස් කරනවා හරි ඊටස මේ විදිට ෆෝල්ඩර එක බැක් වුණා මේ ෆෝල්ඩර එකනුත් බැක්වෙන්න ඔන්නම් බැක් ස්පේස ඔබනවා එහෙම තමන්ට ෆෝල්ඩරෙන් ෆෝල්ඩරට බැක්වෙන්න ඔන්නම් මේක බැක් ස්පේසක ඔබ ඔබනවා එතකොට ෆෝල්ඩරෙන් ෆෝල්ඩර එකට බැක් වෙන බැක් වෙලා යනවා එස මුළු වින්ඩෝ එකම ඒ කියන්නේ දිමුඩු දිස්පීසිකම් කලෝස් කරගන්න ඔන්න ෂෝට් කට් එකක් කියන්නම් කන්ට්‍රවල් එක බාගෙන W එක කන්ට්‍රවල් එක බාගෙන වම් පස්සේ වින්ඩෝ කලෝස් වෙලා ඩෙස්ටොප් ලිස්ට් එකට එනවා හරි ඩෙස්ටොප් ලිස්ට් එකට ආවා මේ විදිහට ඊට පස්සේ මෙතන ඩෙස්ක්ටොප් ලිස්ට් එකේ ටැබ් එක ගහගෙන නැති මේ වගේ item තියෙනවා Start toggle button not pressed. Search toggle task new toggle button. File explorer button show hidden desktop. ඊට පස්සේ මෙතන ඩෙස්ක්ටොප් ලිස්ට් කියන තැන තමයි අපේ ඇප්ලිකේෂන් ලිස්ට් එක පෙන්වන්නේ Recite this PC advanced installer download. ඊට පස්සේ ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ අපේ අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වුණේ හරි එහෙනම් අදට වීඩියෝ එක නතර කරනවා සියලු දෙනාටම සුබ දවසක් ඒ වගේම ඉස්සෙල් බ්ලයින්ඩ් ටෙක් ස්කූල් YouTube channel එක subscribe කරන්න subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා එහෙනම් හැමෝටම සුබ දවසක්